අපි අද යම්කිසි සාකච්ඡාවක් කරමු ආණ්ඩුවේ අලුත්ම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සම්බන්ධයෙන්. උසස් පෙළ දක්ෂ ලෙස සමත් වෙච්ච දරුවන්ට විදේශීය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කරා. එහි සමාරම්භක උත්සවය පසුගියදා පැවතුණා. මෙම යෝජනා ක්‍රමයට අනුව ආණ්ඩුව පවසන්නේ 2025 වර්ෂයේ සිට 2033 වර්ෂය දක්වා කාලය ඇතුළත අපේ උසස් පෙළ දක්ෂ ලෙස සමත් වෙන දරුවන් 200ක් තෝරලා ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවලට යොමු කරන්න. මේක තමයි ක්‍රියාවලිය මාධ්‍ය පවසන ආකාරයට මාධ්‍ය ප්‍රකාශන වලට අනුව. ඒ අනුව මිලියන් 4000ක් වෙන් කරලා තියෙනවා. මේ ශිෂ්‍යත්ව වැඩසටහනේ එහිදී තෝරාගත් එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් වසරකට මිලියන 20කට උපරමයකට යටත්ව ශිෂ්‍යත්ව ලබා දෙනවා. වසර 4ක් සඳහා. ඒ කියන්නේ එක් දරුවෙකුට මිලියන 80ක් වසර 4 සඳහා රුපියල් ලක්ෂ 800ක් එක් දරුවෙක් වෙනුවෙන් වෙන් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. මේක මේ සම්බන්ධයෙන් විවිධ කතිකා පැවතුණා. මොකද මේ දරුවෝ යවන්න හදන්නේ නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව වගේ රටවල හොඳම විශ්වවිද්‍යාලවලට. නිසා මෙහි තියෙන හොඳ පැත්ත සහ මෙහි තියෙන නිරාවරණය නොවුණු පැති සම්බන්ධයෙන් කතිකාවක් අවශ්‍යයි සහ කතිකාවක් ඇති වෙලා තිබෙනවා. අපි දන්නවා දැන් මේ ක්‍රියාවලිය පටන් ගන්නෙම ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අතගහපු මොහොතේම තමයි. එතකොට කාට හරි සාධාරණ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. තමන්ම ආරම්භ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව විශ්වාසයක් නොමැති නිසාද මේ හොඳම දරුවෝ විදේශීය රටවලට යොමු කරන්න කියලා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආරම්භ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක් අංගයක්ද දක්ෂ දරුවෝ තෝරලා විදේශීය විශ්වවිද්‍යාලයට යොමු කරන එක. මෙතන ඇත්තටම පැහැදිලි මතවාදයක්, පැහැදිලි කතිකාවක් තිබිය යුතුයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ මේ ශිෂ්‍යත්ව ලබා දීම සම්බන්ධයෙන්. මොකද මේ දරුවෝ යවන්නේ හොඳම විශ්වවිද්‍යාලවලට. හැබැයි මේකේ තියෙන හොඳ ලක්ෂණ අතර ප්‍රධානම එකක් තමයි මේ දක්ෂ දරුවෝ ඇගීමට ලක් කිරීම හොඳයි. දක්ෂ දරුවෝ ඇගීමට ලක් කිරීම තෝරා ගැනීම හොඳයි. හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලම ආණ්ඩුව පැත්තෙන් ආපු දෙයක් තමයි අපි පාසල්වල දරුවෝගේ විභාග නතර කරනවා. දරුවෝ 1 2 3 ආදී වශයෙන් නම් කරන එක හොඳම, දෙවෙනිය, තෙවෙනිය මේ ආකාරයෙන් නම් කරන එක හොඳ නෑ කියලා. හැබැයි මේ කරන්නේත් එහෙම තෝරා ගැනීමක්ද කියන ප්‍රශ්නයක් ඇත්තටම මතුවෙනවා. සහ අනිත් පැත්තෙන් දැන් අපි දරුවෝ ලෝකයට විවෘත කිරීම. කෙසේ වෙතත් කොමන තත්ත්වයක් කරනොත් අපේ දරුවෝ ලෝකයට විවෘත කරන්න ඕන. මේ ශිෂ්‍යත්ව ක්‍රියාවලිය හරහා ඒ දරුවෝ ලෝකයට විවෘත කිරීම වඩා ඉතා හොඳ දෙයක්, හොඳ ප්‍රවේශයක් විදිහට මම දකිනවා. මොකද අපේ මේ දක්ෂ දරුවෝ අපේ විශ්වවිද්‍යාලවලට ගියා නම් කවුරු කෙසේ කොතැනක කොහොම කිව්වත් අපි දන්න දෙයක් තමයි මේ දරුවන්ට තියෙන දුෂ්කරතාවයන්, අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙන දුෂ්කරතාවයන්. ඒ අතර විශේෂයෙන්ම ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීත්වයේ උදාහරණයක් විදිහට අපි අරගෙන බලමු. දේශපාලන පක්ෂවල බලලත්වල් බවට පත්වෙච්ච ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරීත්වය තවමත් ඇතැම් විශ්වවිද්‍යාලවල දකින්න පුළුවන්. සහ ඔවුන් සමාජගත කරන දේ, ඒ කියන්නේ ඉතාම කුහක මානසිකත්වයක් නැත්නම් වෛරී සහගතව ක්‍රියා කරන මෙවැනි ශිෂ්‍ය සංගම් පරිසරයන් අපේ තවමත් අපේ ඇතැම් විශ්වවිද්‍යාල දකින්න පුළුවන්. එවැනි තැන්වලින් දරුවෝ ගලවලා ලෝකයේ මීට වඩා විශාලයි, ලෝකයේ මෙහෙම නෙමෙයි දකින්න ඕන කියලා දරුවෝ පිරිසකට හරි අවස්ථාව ලබා දීම අගය කරන්න ඕන. ඒ වගේම දැන් මේ ආණ්ඩුවේ තිබුණ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි දැක්කා පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ
සඳහන් වෙනවා මේ දරුවන්ට අපේ දරුවන්ට දක්ෂ දරුවන්ට විදේශීය විශ්වවිද්‍යාල අවස්ථාව ලබා දෙනවා කියලා. ඒතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යම් කිසි කොටසක් හෝ ඉටු කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි සතුටු වෙන්න ඕන. මොකද බොහෝ වෙලාවට අපි දකින්නේ මේ ආණ්ඩුවත් ඇතුළුව බොහෝ බලයට පත්වෙච්ච ආණ්ඩු කරපු දේ තමයි තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජයග්‍රහණයෙන් පස්සේ කුණු කූඩියට විසි කරලා දාලා කටයුතු කරන එක. දැන් මෙතෙන්දී අර පොහොසත් රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ඔය පොහොසත් ඇත්තට මේ වගේ ක්‍රියාවලියක් කරන්න නම් එක ආකාරයෙන් කාට හරි කියන්න පුළුවන් මේ පොහොසත් රටක්ම වෙන්න ඕන කියන. මොකද එක දරුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක් වෙන් කරන්නම් පොහොසත් රටක්ම විය යුතුයි. කෙසේ වෙතත් හොඳ අංගයක් විදිහට මම දකිනවා එම දරුවන් විදේශීය දක්ෂ දරුවන් විදේශීය ශිෂ්‍යත්වයට යොමු කරනවා කියලා සඳහන් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එම අංගය යම් කිසි ආකාරයකින් හෝ ආරම්භ කෙරේ. දැන් මේ සම්බන්ධයෙන් එල්ල වෙන විවේචන අතර ප්‍රධානම විවේචනයක් තමයි මේ ආණ්ඩුව ප්‍රමුඛතා තීරණය කිරීමේදී යම් කිසි දුර්වලතාවයක් දක්වනවද කියන එක. දැන් මා සතුව තිබෙනවා මගේ ගාව තියෙනවා මේ UGC විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව අවසාන වරට නිකුත් කරන ලද ශිෂ්‍යාත් පොත. ඒ කියන්නේ මේ දිනවල අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතියට අලුතෙන් දරුවන් ඇතුළත් කරගන්නවා ලංකා විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල වලට ඔවුන් සඳහා නිකුත් කරපු ශිෂ්‍යාත් පොත 2024-2025 කියන ශිෂ්‍යාත් පොත. ඒ අත්පොතේ සඳහන් වන ආකාරයට පසුගිය වසර කියන්නේ 2023-24 කියන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල පද්ධතියට සුදුසුකම් ලැබපු ඇතුළත් වීමට සුදුසුකම් ලැබපු දරුවන්ගේ සංඛ්‍යාව 87000ක්. නමුත් අපි බඳවගත්තේ දරුවෝ 42000ක් පමණයි. ඒ කියන්නේ 45000ක් පමණ දරුවෝ පිරිසකට අවසාන වශයෙන් සුදුසුකම් ලබලත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. එවන් මොහොතක තමයි මේ හොඳම දරුවන්ට හොඳම විශ්වවිද්‍යාල දේශීය විශ්වවිද්‍යාල ලැබිලා තියෙද්දි එක දරුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක් පමණ උපරිමය මම කියන්නේ වියදම් කරලා මේ විදේශීය ශිෂ්‍යත්ව ලැබලා දීලා තියෙන්නේ. සම්බන්ධයෙන් කතිකාවක් තිබෙනවා සහ ලබා දෙන මුදල අපි දන්නවා මේ දත්තවලට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව ඉදිරිපත් කරන දත්තවලට අනුවම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ වෙනකොට උපාධි පාඨමාලා 261ක් පැවැත්වෙනවා. උපාධි පාඨමාලා 261ක්. සහ මම සඳහන් කරා දරුවන් වසරකට 42000ක් ඇතුළත් කරගන්නවා. මේ 42000 සඳහා සහ මේ උපාධි පාඨමාලා 261 කරගෙන යාම සඳහා UGCට ලබා දීලා තියෙන පසුගිය වසරේ ලබා දීලා තියෙන්නේ ඒ කියන්නේ 2023-24 වර්ෂය සඳහා මේ පොතට අනුව ලබා දීලා තියෙන්නේ රුපියල් මිලියන 93000ක් පමණයි. රුපියල් මිලියන 93000ක් පමණයි ලබා දීලා තියෙන්නේ. එතකොට ගැටලුවක් ඇති වෙනවා දරුවෝ දැන් මේ ශිෂ්‍යත්ව පළවෙනි අධීර සඳහා මේ විදේශීය ශිෂ්‍යත්ව ලබා දෙන දරුවන්ගේ පළවෙනි අධීර සඳහා දරුවන් 30 දෙනෙක් තෝරාගත්තා කියලා කියනවා. මේ එක දරුවෙකුට වසරකට රුපියල් මිලියන 20ක් ලක්ෂ 200ක් ලබා දුන්නා කියලා කියනවා. ඒ කියන්නේ මේ වසර සඳහා පමණ මේ තෝරාගත් දරුවන් සඳහා උපරිමය රුපියල් මිලියන 640ක් මේ ළමයි මේ දරුවෝ 30 දෙන්න වෙනුවෙන්. ඒතර ළමයි දරුවෝ 42000කට රුපියල් මිලියන 93000ක් වෙනකොට දරුවෝ 32 දෙනෙකුට රුපියල් මිලියන 640ක් වාර්ෂිකව වැය කිරීම කෙතරම් සුදුසුද කියලා සාකච්ඡාවක් සමාජය තුළ ඇති වෙලා තිබෙනවා. එය කළ යුතු දෙයක්ද, ඒ ප්‍රමුඛතාවය දිය යුතු දෙයක්ද කියලා. ඒ වගේම අපි දන්නවා ලංකාවේ විශ්වවිද්‍යාලවල පාඨමාලාවලට දරුවන් ඇතුළත් කරගත්තට පස්සේ ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව දරන වියදම, රජය දරන වියදම එය එක් පීඨය අනුව වෙනස් වෙනවා. දැන් 2023-2024 විශ්වවිද්‍යාල
ශිෂ්‍ය අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව නිකුත් කරන ලද ශිෂ්‍ය අත්පොතට අනුව ලංකාවේ වෛද්‍ය පීඨයක ශිෂ්‍යෙක් වෙනුවෙන් වසරකට දල වශයෙන් රුපියල් ලක්ෂ 11ක් වියදම් කරනවා. එය කෘෂිකර්ම පීඨය නැත්නම් ඉංජිනේරු පීඨය වගේ පීඨයකට එනකොට රුපියල් ලක්ෂ 7ක් වගේ වෙනවා වාර්ෂිකව. විද්‍යා පීඨයක රුපියල් ලක්ෂ 5ක්, නීති පීඨයක රුපියල් ලක්ෂ 4ක් වගේ වියදමක් දරනවා වාර්ෂිකව. දැන් මේ සංඛ්‍යා ලේඛන අරගෙන බලනකොට අපි දන්නවා එහෙමනම් වාර්ෂිකව රුපියල් ලක්ෂ 11ක් නම් දේශීය වෛද්‍ය ශිෂ්‍යයෙකුට වියදම් කරන්නේ ඔවුන්ගේ උපාධි කාලය වසර 5ක් පමණ වෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 45ක් තමයි සාමාන්‍යයෙන් ගත වෙන්නේ වියදම් කරන්නේ අපේ වෛද්‍ය ශිෂ්‍යයෙකු දේශීයව වෛද්‍ය ශිෂ්‍යෙක් සඳහා දේශීය වියදම් කරන මුදල, දේශීය විශ්වවිද්‍යාල වියදම් කරන මුදල. එතකොට හැබැයි මේ සංඛ්‍යාවත් වෙනස් වෙනවා. මොකද මේ සංඛ්‍යාවට ඇතුළත් වෙනවා ආචාර්යවරුන්ගේ වැටුප්ස් පවා ඇතුළත් වෙනවා. සමහර වෛද්‍ය පීඨ තියෙන උදාහරණයක් මම ගත්තොත් කොළඹ වෛද්‍ය පීඨය ගත්තට පස්සේ විශාල ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. සහ ඒ අතර විශාල ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු සංඛ්‍යාවක් ඉන්නවා. එය අපි තවත් වෛද්‍ය පීඨයක් කියන්නේ රජරට වෛද්‍ය පීඨයත් එක්ක සංසන්දනය කරොත් එහෙනම් විශාල වෙනසක් තිබෙනවා. රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා වියදම් කරන මුදලට වඩා වැඩි අතිවිශාල ප්‍රමාණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ වැය කරනවා. ඒ කියන්නේ මේ අතර පරාසය ගත්තට පස්සේ අත්‍තරම දේශීයව වෛද්‍යවරයෙකු නිෂ්පාදනය කරන්න අපිට වැය වෙන රුපියල් ලක්ෂ 40ක් ලක්ෂ 50ක් වගේ ගාණක්. ඒතර එහෙම තියෙද්දී ඒකෙන් අදහස් වෙන්නේ අර රුපියල් ලක්ෂ 800ක් වියදම් කරන මේ ශිෂ්‍යයෙක් වෙනුවෙන් විදේශීය ශිෂ්‍යත්ව ලබා දීපු ඒ මුදලින් අපිට දේශීය වෛද්‍යවරු අවම වශයෙන් 20ක් විතර නිෂ්පාදනය කරන්න තිබුණා. ඉංජිනේරුවන් අපිට දේශීයව 30ක් වගේ ප්‍රමාණයක්, නීති උපාධිධාරීන් අපිට 50ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබුණා. දේශීයව ඒ අර මුදල අපි දේශීය විශ්වවිද්‍යාලයට ලබා දුන්නා නම් මේ සම්බන්ධයෙන් තියෙන තවත් බරපතල විවේචනයක් තමයි දැන් අපි දේශීයව වාර්ෂික දේශීය විශ්වවිද්‍යාලවලට දරුවන් 42000ක් නැත්නම් 45000ක් වගේ ඇතුළත් කරගත්තට මේ දරුවන්ට අවශ්‍ය පහසුකම් අපි හරියට සපයනවද කියලා. දැන් අපිට තියෙන දත්තවල හැටියට මේ ඇතුළත් කරගන්න දරුවන්ගෙන් 50%කටවත් නේමාසික ආධාර පහසුකම් ලබා දීමේ හැකියාවක් අපිට නැහැ. අනිත් පැත්තෙන් දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඇතුළත් කරගත්තට පස්සේ උන්ට යම්කිසි ආකාරයක මූල්‍යමය ආධාරයක් ලබා දෙන්න ඕන. ඒ කියන්නේ මහා පොළ ශිෂ්‍යත්වය නැත්නම් ශිෂ්‍යාධාර. දැන් මේ වගේ ශිෂ්‍යාධාර නැත්නම් මහා පොළ වගේ මූල්‍යමය ආධාර ලබා ගන්න දරුවන්ගේ සංඛ්‍යාවත් සීමිතයි. ඒ කියන්නේ කිසිම විදියක ආධාරයක් නොලබන දරුවොන් 20%ක් 30ක් වගේ ප්‍රමාණයක් දැනටත් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉන්නවා. සහ අනිත් පැත්තෙන් අපි බැලුවොත් එහෙම අපේ දේශන ශාලා පහසුකම්, අපේ පරීක්ෂණාගාරවල පහසුකම්, ශිෂ්‍ය චාරිකාවලට දරුවන් යොමු කරන් තියෙන හැකියාවන් මේ සියල්ල දිනින් දින කප්පාදුර ලක් වෙලා පහසුකම් නැතුව ඒක අපහසුතාවය. අපි දරුවන් ලබා ගැනීම විශ්වවිද්‍යාල දරුවන් ඇතුළත් කර ගැනීම සංඛ්‍යාව වේගෙන් වැඩි කරා. මේ සම්පත් විශාල ලෙස වැඩි කරන්නේ නැතුව, මේ පහසුකම් විශාල ලෙස වැඩි කරන්නේ නැතුව, මේ නිසා මේ මොහොත වෙනකොට යම්කිසි අර්බුදකාරී තත්වයක තමයි විශ්වවිද්‍යාල පද්ධතියම තියෙන්නේ. මේකට හොඳම උදාහරණ අරගෙන බලන්න පුළුවන් වෛද්‍ය පීඨම අරගෙන වෛද්‍ය පීඨවල මහාචාර්ය ඒකක පිහිටවන්න මොනතරම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවද කියලා මේ විශ්වවිද්‍යාල පද්ධතිය. මෙවැනි අපහසුතා බොහොමයක් තිබියදී තමයි මෙවැනි දියුණු කළ යුතු, පහසුකම් වැඩි කළ යුතු, අවධානය යොමු කළ යුතු බොහෝ ශේෂ්ත්‍ර තිබියදී තමයි මේ එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක් වැනි මුදලක් වියදම් කරන්න රජය උත්සාහ කරන්නේ. ඒ වගේම ඒ දරුවන්ටත්, ඒ කියන්නේ තෝරාගත් දරුවන්ටත් ලංකාවේ හොඳම ඕනෑම විශ්වවිද්‍යාලයකට ගමන් ඇතුළත් වෙලා තමන්ගේ උපාධිය ලබා ගැනීමේ හැකියාවක් තිබියදී තමයි මේක කරන්නේ. අනිත් පැත්තෙන් මෙතන තියෙන තවත් ගැටලුවක් තමයි දැන් මෙහෙම
දරුවන් විදේශීය විශ්වවිද්‍යාල සඳහා යොමු කරනකොට ඔවුන් සහ ආණ්ඩුව අතර ඇති කරගන්නා බැඳුම් කරය අපේ වුණත් කියලා. අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා විදේශීය ශිෂ්‍යත්ව ලබාගෙන විදේශීය රටවලට තමන්ගේ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා යනකොට යම්කිසි ආකාරයක බැඳුම් කරයක් අපකරයකට අස්සන් තබන්න සිදු වෙනවා. එහි බොහෝ වෙලාවට මූල්‍යමය වටිනාකමක් පවා ඇතුළත් වෙනවා. නමුත් ප්‍රායෝගික තත්ත්වය තමයි කෙතරම් මූල්‍යමය වටිනාකමක් ඇතුළත් වුණත් ඒ සමහර විට කෝටි ගාණක් වෙන්න පුළුවන්, ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. කෙතරම් විශාල වුණත් පසුගිය වසර කීපය තුළ අපි දැකපු අපිට ලැබිච්ච අත්දැකීම තමයි මේ බැඳුම් කරය කියන එක නිකම් නමක් විතරයි. මොකද ඔවුන් ආපසු පැමිණෙන්නේ නැත්නම් ඉතා පහසුවෙන් මේ මූල්‍යමය වටිනාකම ගෙවා දාලා ඔවුන් මේ Tamanට අවශ්‍ය රටවල නතර වෙනවා. මේක තමයි අපි අත්විඳිමින් තිබෙන යථාර්ථය. එතකොට ඒ தত্ত্বය නොමැතිව මෙම යන දරුවන්ට එක් දරුවෙක් වෙන රුපියල් ලක්ෂ 800ක් ආණ්ඩුව වියදම් කරලා මේ දරුවෝ ඒ සුදුසුකම් ලැබුවට පස්සේ තමන්ගේ ප්‍රථම උපාධිය ලැබුවට පස්සේ ලංකාවට ගෙන්නවගෙන අපේ ජනතාවට සේවය කරන්න පුළුවන් මට්ටමකට සවිමත් බැඳුම් කරයකට මොවුන් ඇතුළත් වෙනවද කියන ගැටලුවත් ඇති වෙනවා. සහ අනිත් පැත්තෙන් අපි දකින අනිත් තත්ත්වය තමයි මෙවැනි උගත් දරුවන්, දක්ෂ දරුවන් රට තුළ රඳවා ගැනීමේ ක්‍රමවේදයක් අපිට තියෙනවද කියලා. මේ දරුවෝ අපි මතකට ඉවත් කළ බලමු. නමුත් අපි දන්නවා විදේශීය අධ්‍යාපනය ලැබපු, බොහෝ ඉහළ අධ්‍යාපන සූසකම් ලැබපු දක්ෂ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් අපිට ඉන්නවා. සමහර අය ප්‍රථම උපාධිය නෙමෙයි පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි පවා සම්පූර්ණ කරාට පස්සේ තමයි රට දාලා යන්නේ. ඒ කියන්නේ අපිට ඇත්තටම රට තුල ක්‍රමවේදයක් නැහැ මේ දක්ෂ උපාධිධාරීන් උගතුන් රට තුල රඳවා ගන්න. මම හිතන්නේ මේ ඉස්සෙල්ලම කරන්න ඕන අන්නේ ක්‍රමවේදය සකස් කරන එක මෙවැනි ශිෂ්‍යත්ව ලබා දීමට ප්‍රථම. නමුත් ඒ සම්බන්ධනොත් පැහැදිලි අවධානයක් යොමු වුණාද කියන ගැටලුවක් තිබෙනවා. සහ තවත් පැත්තකින් අපි කවුරුත් අමතක කරන්න හොඳ නෑ මේ වෙනකොටත් උසස් පෙළ දක්ෂ ලෙස සමත් වෙන දරුවන්ට විදේශීය ශිෂ්‍යත්ව ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් රට තුළ තිබෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඉන්දියාව වැනි රටවල් විශාල වශයෙන් තමන්ගේ විශ්වවිද්‍යාලට ගැන විදේශීය විශ්වවිද්‍යාලට දේශීය ශ්‍රී ලාංකික දරුවන් ඇතුළත් කර ගැනීමේ උන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය නම් ආණ්ඩුවට කරන්න තිබුණේ මම හිතන්නේ එවැනි රටවල් සමග සාකච්ඡා කරලා මෙලෙස ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කරගන්න. හෝ දැනටත් ශිෂ්‍යත්ව ලබා නොදෙන රටවල් තිබෙනවා. එම රටවල් සමග සාකච්ඡා කරලා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලකට ගියා නම් මීට වඩා හොඳයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අවසාන වශයෙන් කියන්නේ මෙහි හොඳ සහ නරක දෙකම තිබෙනවා. නැවතත් මම කියනවා දක්ෂ දරුවන් ඇගීමට ලක් කිරීම වඩා හොඳ දෙයක්. ඒ වගේම එම දරුවන්ට විදේශීය රටවල් වලට යොමු කළ ලෝකීය දකින්න අවස්ථාව ලබා දීම හොඳ දෙයක්. තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගත වෙලා කටයුතු කිරීම හොඳ දෙයක්. නමුත් ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මේ වියදම් වන අති විශාල මුදලින් තවත් දරුවන් විශාල ප්‍රමාණයකට මේ රට තුළ උසස් අධ්‍යාපනය ලබා දීමේ අවකාශ විවර කිරීමේ හැකියාව හොඳටම තිබුණා.